රට හැදීගෙන එන වෙලාවක් වගේ තමයි පේන්නේ. නමුත් ඉතින් බොහොම භයානක තත්ත්වයක් තියෙන්නේ. නමුත් මේක කරගන්න පුළුවන් වෙයිද කියලා මේ දේශපාලන වශයෙන් නම් කියන්න අමාරුයි. දෙගිඩියාවක් තියෙනවා. ලුණු ප්‍රශ්නේ ගාවට එනකොට අපි බලනකොටම කොයි විදිහකට වුණාද කියන එක තාමත් හොයාගන්න බෑ කාටවත්. තුමාටත් අර ගෝඨාභය ජනාධිපතිතුමාට වගේ වටේ වෙනම රැල්ලක් ඉන්න බව තමයි අපිට පෙනී යන්නේ. ඒක තමයි දේශපාලනය කියන්නේ මහා අමුතු දෙයක්. ඒගොල්ලන් ඕන කෙනෙක් මේ දේශපාලනයට එන්න බොරු කියන එක ඒගොල්ලන්ගේ පුරුද්දක්. ලෝකේ වැඩියෙන්ම දේශපාලනයට බොරු කියන රට විදිහට අපි පිළි අරගෙන තියෙන අපේ රට අපි දැනටත් දකිනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේ තමයි තාමත් අපි මේ දකින්නේ. ඇත්ත වශයෙන්ම අදටත් අපි එතුමාට ගරු කරනවා. මොකද යුද්ධේ නවත්තපු එකම අපිට ඒක ලොකු සහනයක්. සරත් පොන්සේකා මෙතුමාලා ගෝඨාභය රාජපක්ෂ මෙතුමාලා මේ දේශපාලනයක් කතා කරනවා නෙමෙයි මම දැන් එන දේශපාලනය ඔය මාස 7න් කරනවා 6න් කරනවා කියන එක මුලා කිරීම. ඒක අපි පිළිගන්න ඕනේ. මම රණවිරියෝ නෙමෙයි රණ දේවතාවෝ විදිහට තමයි අපි සලකන්නේ. අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ තමයි යුද්ධෙට ගිහිල්ලා මැරුණේ අතපය නැති වෙලා ඉන්නේ. රණවිරුවෝ කියනවත් වඩා වචනයක් තියෙනවා. ඊටත් වඩා දෙයක් කියන්න පුළුවන්. හොරු වල්ලනම එක නෙමෙයි මේක වෙන්න ඕනේ. සිංහල බෞද්ධ රටක් මේක. මේ දවස්වල රටේ දේශපාලන ආර්ථික සමාජ තත්ත්වය ගැන මොකද අදහස්? මම හිතනවා රට හැදීගෙන එන වෙලාවක් වගේ තමයි පේන්නේ. නමුත් ඉතින් තාම තිබිච්ච තත්ත්වෙන් ගොඩ ගන්න සෑහෙන කාලයක් යනවා. අනිත් රටවල් දිහා බලනකොට අපේ රට දැන් තියෙන තත්ත්වේ බොහොම භයානක තත්ත්වයක් තියෙන. එකක් රටේ තියෙන දූෂණ වංචා ඒ වගේ දේවල් වලින් ටිකක් පිරීලා තිබුණා. ටික ටික රට හරියාගෙන එන පැත්තකුත් තියෙනවා. නමුත් මේක කරගන්න පුළුවන් වෙයිද කියලා මේ දේශපාලන වශයෙන් නම් කියන්න අමාරුයි. දෙගිඩියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් අපි පුරවැසියෝ විදිහට අපේ ලොකු යුතුයකමක් තියෙනවා මේ වෙලාවේ ඉෂ්ට කරන්න අපි අතින්. මම හිතනවා ඒක කරගත්තොත් අපිට මේ වැඩේ ඉතර අමාරු වෙන එකක් නෑ. නමුත් ඉතින් රටේ තියෙන තත්ත්වය මිනිස්සුන්ට මහ ජනතාවට අද තියෙන ආර්ථිකය නම් උහුලා ගන්න බැරි තරමටම හැම දෙයක්ම අපි කුඩා කාලේ වාගේ නෙමෙයි අපි මීට අවුරුදු 3-4කට ඉස්සරින් දැකපු ආර්ථිකය නෙමෙයි තියෙන්නේ. අන්තිම වශයෙන් රටේ මේ ලුණු ප්‍රශ්නේ ගාවට එනකොට අපි බලනකොටම රටට ලොකු ආර්ථික අපහසුතාවයන් බොහෝමයක් තියෙනවා. මේක කොයි විදිහකට වුණාද කියන එක තාමත් හොයාගන්න බෑ කාටවත්. මම හිතන්නේ හරියන්න නම් අපි කාගේ සහයෝගය ඕන වෙයි. මේ වෙනකොට දැන් අපි දකිනවා අනුර කුමාර සහෝදරයත් එක්ක මේ වෙනකොට ඉන්දියාවේ මෝදි ජනාධිපතිවරයා ගිවිසුම් වගේකට එළඹෙනවා. ඒකට ඒ ගිවිසුම් එක්ක අපි දකිනවා මීට කලින් විපක්ෂයේ ඉන්නකොට අනුර සහෝදරයා ඇතුළු ඒ විපක්ෂයම මේවට විරුද්ධ වෙනවා. ඒකට දැන් මේ ගිවිසුම් 7ක් ඒගොල්ලෝ ගිවිසුම් ගත වෙනවා. ඒකත් එක්ක මොකක් හරි අදහසක් තියෙනවද ඒ කියන්නේ ජනතාව ඇති? මේමයි ජනතාව විදිහට අපි ඇත්තටම ගිවිසුම් කියන ඒවා කොයි ආණ්ඩුවවත් කරන ඒවා මේක තාමත් එළියට ඇවිල්ලා නැති හින්දා මොනවද මේගොල්ලන් කරේ කියන එක එකහෙලාම කියන්නත් අමාරුයි. අපි දැඩි ලෙස රටේ ජනතාව විශ්වාස කරපු ජනාධිපතිවරයෙක් විදිහට තමයි අනුර සහෝදරයා ආවේ. මම හිතන්නේ එතුමාටත් අර ගෝඨාභය ජනාධිපතිතුමාට වගේ වටේ පොඩි රැල්ලක් ඉන්න බව තමයි අපිට පෙනී යන්නේ. ඒක තමයි එතුමාට කරන්න පුළුවන් දේ කරන්න දෙනවද නැද්ද කියන එක පොඩි ප්‍රහේලිකාවක් තියෙනවා අපි හැමෝටම. ඉතින් අපි තව බලමු මේ මාස 7ක් වගේ කෙටි කාලයක් එතුමාලා රට බාර අරගෙන අවුරුද්දක් විතර යනකොට මේකේ ගුණාගුණ කාටත් පෙනෙයි. වේදිකාවේදී ජනාධිපති සහෝදරයා කියනවා මාස 7න් අපි රට ගොඩ දානවා. ඊට පස්සේ අපි පළවෙනියට විත්ස් කාර්යයක් ලක්ෂ 12කට දෙනවා. ඒ වගේ කතා ගොඩක් කියනවා. ඒකට ඒ දේවල් අපිට දැන් තරුණ හැටියට අපිට පොරොන්දුවක් දෙනවා. ජපන් බයික් පවා ගෙනල්ලා පදින්න අවස්ථාව සල්සලා දෙනවා කියලා. ඒකට අපිට මේ සියල්ලම දැන් මේ වෙනකොට මේ මාස 7ට අර ඉච්ඡා බංගත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විදිහට මොකක්ද අදහස්? මෙහෙමයි. කවුරුත් දේශපාලනය කියන්නේ මහා අමුතු දෙයක්. ඒගොල්ලන් ඕන කෙනෙක් මේ දේශපාලනයට එන්න බොරු කියන එක ඒගොල්ලන්ගේ පුරුද්දක්. ලෝකේ වැඩියෙන්ම දේශපාලනයට බොරු කියන රට විදිහට අපි පිළි අරගෙන තියෙන අපේ රට. ඒ නිසා ඒ කියන දේවල් කවදාකවත් කොයිම දේශපාලඥයෙක් මම හිතන්නේ මෙතෙක් කරපු කෙනෙක් මේ විදිහට මේ රට කෙරුවා නම් අපි දැනටත් දකිනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේ තමයි තාමත් අපි මේ දකින්නේ. ඇත්ත වශයෙන්ම අදටත් අපි එතුමාට ගරු කරනවා. මොකද යුද්ධේ නවත්තපු එකම අපිට ඒක ලොකු සහනයක්. අද ඔයාලත් එක්ක මේ විදිහට අපි කතා කරන්නේත් එතුමාලා මේ රටට ඒ නිදහස ලබා දුන්න එක ඒක කොටස්කාරයෝ බොහෝමයක් ඉන්නවා. විශේෂයෙන් සරත් පොන්සේකා මෙතුමාලා ගෝඨාභය රාජපක්ෂ මෙතුමාලා මේ දේශපාලනයක් කතා කරනවා නෙමෙයි මම. ඒ වාගේ එතුමන්ලාගේ හයිය තමයි අද අපිට කුරුණෑගලින් උදේ 6ට බස් එකේ නැග්ගොත් දවල් 10 වෙනකොට කතරගම පූජාව තියන්න පුළුවන්කමක් අද රටේ හදලා දීලා තියෙනවා. ඒක තමයි දැනට තියෙන ඔය දැන් එන දේශපාලනය ඔය මාස 7න් කරනවා 6න් කරනවා කියන එක මුලා කිරීම. ඒක අපි පිළිගන්න ඕනේ. මොකද වැඩි හිටිය විදියට අපි ඔබ වගේ තරුණයින්ට කියන්න තියෙන්නේ ඉතින් මේ තරුණ රැල්ල තමයි තියෙන්නේ. ඉතින් අපි කවුරුත් කැමති රට ගොඩ එනවට අපේ දරුවෝ අනාගතේ යනවට. ඉතින් අද වෙනකොට එහෙම දෙයක් පේන්නේ නැහැ. විශේෂයෙන් ජනමාධ්‍ය ඒ වගේ ඔබතුමන්ලාගේ මේ වාගේ මාධ්‍ය වලින් තමයි ගොඩක් අපි දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ
හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා මම හිතනවා ඔබතුමන්ලගේ මේ මා නාලිකාවෙන් හොඳ දෙයක් කෙරෙයි කියන විශ්වාසය තමයි මම මේ වචන ටික හරි කිව්වේ. අනිවාර්යයෙන් එතකොට දැන් ඔබතුමා මේ යුද්ධයේ නිදහස ලබා දීපු රණවිරුව ගැන විශේෂයෙන්ම කතා කරනවා. අනිවාර්යෙන්ම. එතකොට අපි දකිනවා මේ 16 වෙනි විජයග්‍රාහී අභිමානවත් සැමරුම වෙලාවේදී මේ අපිට හුස්ම ටික ගන්න නිදහසේ ගමනක් බිමනක් යන්න මේ දේවල් කරන්න තරුණ කාලයේ ජීවිතය සියල්ල කැප කරපු රණවිරුවන්ට සොල්දාදුව කියන වචනයෙන් ආමන්ත්‍රණය කළා. ඒක ඇත්තට මටත් ඒක බොරු කියන්න ඕනේ මටත් ඒක පිළිකුල් සහගතයි. එහෙම කියපු එක මොකද ත්‍රිවිධ හමුදා සාමූහිකයෙක් හදනකොට විශ්‍රාමික රණවිරු සමූහය කියලා ඒ වගේ හදලා බලය ලැබුණට පස්සේ විරුවන්ව සොල්දාදුව ගන්නට දැම්මා. ඒකට ඒ ගැන මහ ජනතාව හැටියට මගේ පුද්ගලික මතවාදය නම් මට ඒක ඇත්තටම ඒක වැරදි කියන එක. ඔබතුමාගේ මතවාදය මොකක්ද? ඔව් මෙහෙමයි. අපි ආදරේ යදටත් මම රණවිරුව නෙමෙයි රණ දේවතාව විදියට තමයි අපි සලකන්නේ. මොකද ඒ අය අපේ ගම්වල තමයි මේ රණවිරුව මේ යුද්ධෙට ගියේ. ටවුන් වලත් කාගවත් කොළඹ ඉන්න අයවත් නෙමෙයි ගියේ. අපේ ගම්වල හිටපු අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ තමයි යුද්ධෙට ගිහිල්ලා මැරුණේ අතපය නැති වෙලා ඉන්නේ. ඉතින් අපේ ගම්වල අදටත් රණවිරු මාවතවල් ඒ විදියටම තියෙනවා. අපි ඒ අය වෙනුවෙන් පින්කම් කරනවා. අපේ සොහොන් පිටිවල අදටත් ජාතික කොඩිය එසවෙනවා. ඒ හින්දා අපි රණවිරුවා කියන වචනය කවදාකවත් අමතක කරන්නේ රණවිරුව කියනවත් වඩා වචනයක් තියෙනවා නම් ඊටත් වඩා දෙයක් කියන්න පුළුවන්. ප්‍රීති මේ යුද්ධ පිටිය මොකද යුද්ධ භාෂාවේ ඇති සෙබලා සෙබලිය එහෙම වචන ඇති. නමුත් ඒක අපිට අවශ්‍ය වචනයක් නේ අපි භාවිතා කළ නොකළ යුතු වචනයක්. කලගුණ දන්න ජාතිය අපි අනිවාර්යයෙන්ම අපි එතුමන්ලා නිසා තමයි අද මේ ඉන්නේ. අදටත් හිස ඔසව ගන්න බැරි අතපය හොලව ගන්න බැරි කතා කරන්න බැරි අම්මා තාත්තා අඳුරන්නේ තමන්ගේ දරුවා මේ බිරිඳ අඳුරන්නේ නැති ගන්න බැරි රණවිරුව බොහෝමයක් අපේ රණවිරු සෙවණවල් වල ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපේ තියෙන යුතුයකම තමයි තව තවත් ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් මේ රණවිරු මොකද මගේ පවුලෙත් රණවිරුවම අපි 6 දෙනෙක් ඉන්නවා. මගේ අයියලා මගේ මල්ලි ගුවන් හමුදාවේ හිටියේ නංගේ පොලිසිය වාගේ අපේ අම්මලා තාත්තලා රණවිරු දෙමව්පියෝ. ඒ නිසා ඒ කැක්කුම අපිට තියෙනවා. මමත් අවුරුදු 5ක පොලිස් දෙපාර්තමේන්තුවේ ඉඳලා තමයි ගුරු වෘත්තියට ආවේ. අවසාන විදුහල්පතිවරයෙක් කියලා තමයි විශ්‍රාම ගියේ. ඉතින් ඒ විදිහට බලනකොට අපි පාසල් දරුවන්ටත් මේක කියලා දීලා තියෙනවා. අපේ පාසල් වල රණවිරු ස්මාරක හැදුවා අපේ කාලේ. ඉතින් මේ වගේ දේවල් කරනවා. ඒ රණවිරුවා කියන එක කියන්න වෙනවා එදා ඉඳන් අද වෙනකම්ම නේද? මතුවටත් ඒක කවදාක අමතක කරලා දැන් ඉතින් මේ දැන් ඉන්න තරුණ දරුවෝ අවුරුදු 18 20 දරුවෝ 16 15 මේ අය යුද්ධ දැක්කෙත් නෑ බෝම්බ පිපිරනවා දැක්කෙත් නෑ. ඒ නිසා මේ අය නම් යුද්ධ ගැන කතා කරන්න ගන්න නැහැ. තව අවුරුදු 10ක විතර ගියපුවාම මොකද ඒගොල්ලෝ ඒක දැක්කේ නැති නිසා. නමුත් ඉතින් මේ දැන් කොළඹට එනකම් ඉතින් රණවිරු ඒගොල්ලන්ගේ අයත් සමරනවනේ නේ. වැල්ලවත්තේ පහුගිය දවස්වල අපි දැක්කනේ. ඉතින් ඒක නොවිය යුතු දෙයක්. මේ ගමුවේ එතකොට මේ ගමුවේදී ස්වර්ණිර්ණ අයිතිල්ලලත් සැමරීමක් කරා. අනිවාර්යයෙන්ම. ඔව් සිවිල් ජන සංහාරයක් කළා ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියලා. ඒකට ඒකට මේ ආණ්ඩුව මුනිවත නිහඬ පිළිවෙත රැක්කා. එතකොට මේගොල්ලෝ ෆෙඩරල් දෙන්නද මේ පෙරනිමිති හදන්නේ කියලා අපිට සැකහිතන ජනතාව වැටියට. දැන් මේ වෙනකොට ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න දූෂණ වංචා ආක්‍රමණිකා නැති කරන්න මිසක් රට බෙදන්නවත් මේක ෆෙඩරල් රාජ්‍යයක් කරන්නවත් නෙමෙයි. එතකොට ඒගොල්ලොන්ට මේ ජනතාව දීපු ජන වරම අමතක කරලා මේ දේවල් වලට කසකවන එක ගැන ජනතාව හැටියට මොකද කියන්නේ? මෙහෙමයි මේ ඒක දැන් හරියටම කියන්න අමාරුයි මොකද්ද මේ වෙන්නේ කියන එක. මොකද රටක් බේරගන්න මේ ආපු මේ ආණ්ඩුව විශේෂයෙන් කුමාර සහෝදරයෙක් ආපු මේ ආණ්ඩුව ලොකු දෙයක් කරනවා කියන බව අපිට පේනවනේ මේ වෙලාව වෙනකොට. ඒගොල්ලන්ගෙත් මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරනවා. මේ හොරු අල්ලනම එක නෙමෙයි මේක වෙන්න ඕනේ. ඊට වඩා දෙයක් මහ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ. ඉතින් මේ පෙඩරල් දෙනවද එහෙම දෙනවද කියන එක නෙමෙයි. ආර්ථික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් දැන් අපිට බොහෝම දේවල් සමාජයේ තියෙනවා. ඉතින් මේක කතා කරන්න ලොකු මාතෘකාවක් අපිට මේ විනාඩි 2ක් 3කින් මේ කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වැඩිහිටියෝ විදිහට අපිනුත් යම් කිසි දෙයක් අපි ගුරුවරු විදිහට වැඩිහිටියෝ විදිහට අවවාද අපේ ගාවත් මොනවා හරි දෙයක් තියෙනවා කියන එක දැනගෙන ඒ අයටත් අපිට දේශපාලනයේ කාගේ වුණක් කමන්නේ හොඳ දෙයක් කරනවා නම් හැමෝටම අපේ හිසනමාචාරය කරන්න. මොකද අපි යන්නේ නැහැ ඒ තැන් වලට. ඒගොල්ලන් අවුරුදු 20කට 30කට වැඩි කාලයක් මේ වෙනුවෙන් සටන් කරලා උතෙන් ආවේ ඒගොල්ලන්. මම හිතනවා බලමු අපි ටිකක් කල්නේ. ඔව් අපි බලමු මේ රට හැබැයි මෙහෙමයි හොරු වංචාව දූෂණය අක්‍රමිකතා නැවැත්තුවට උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍ය සංකල්පයක් හෝ ඒව වෙනම ෆෙඩරල් දෙනවට ජනතාව හැටියට ඕගොල්ලෝ විරුද්ධයි. ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඉතින් මොකද ජනතාව මිනිස්සු වෙන්න මොකද සිංහල බෞද්ධ රටක් මේක. ඒ අපිට මුස්ලිම් ජනතාවෙක්වත් දෙමළ ජනතාවෙක්වත් අපිට කිසිම තරහක් වෛරයක් එහෙම එකක් නැහැ. අපිට තියෙන්නේ වෙනම රාජ්‍යයක් වෙන පෙරල් මේවා එකක් නෙමෙයි. අපි ඕන එකවාගේ මුළු ශ්‍රී ලංකාවේම එක දජයක් යට එක කොඩියක් යට මේ හැමෝම ශ්‍රී ලංකා පුරවැසියෝ කියන තැන ඉඳගෙන කටයුතු කරනවා නම් හොඳයි කියන එක තමයි. අනිත් එක සිංහල බෞද්ධ රාජ්‍යයක් විදිහට රැකුණොත් තමයි අනිකුත් ජනවර්ග වලට නිදහසේ ජීවත් වීමේ වටපිටාව හැදෙන්නේ. මොකද ගාසා තීරේ පලස්තීනය වගේ රටවල් වල දැන් අපි දකිනවා මේ යුද්ධ
හැබැයි ලංකාවේ කවදාකවත් එහෙම යුද්ධයක් නැහැ. නෑ එහෙම වෙන්න දෙන්නත් බෑ නේද? ඉතින් අපි වැඩි හිටියෝ කියන්නේ අපේ පුරවැසියෝ විදියට අපිත් ඒකට සහයෝගයක් දෙන්න ඕන. ඒක මම හිතන්නේ එහෙම යුද්ධයක් ඇති වෙයි කියලා. වැඩි හිටියෝ ගොඩක් ඉන්නවා මේ අය දනෝ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් විශේෂඥයෝ ගොඩක් ඉන්න රටක් මේක අපේ රට. ඒ වගේ මොළ ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගෙන් උපදෙස් අරගෙන හැමෝගෙම අදහස් ඕන මේ වාගේ රාජ්‍යයක් කරනකොට. ඉතින් අද මම කියන්නේ ඒකයි අද වෙනකොට අපි මේ හුස්ම ගන්න ටික තව අපේ මුණුබුරු දරු මුණුබුරන්ටත් ඔබතුමන්ලාගේ දරුවන්ටත් මේ හුස්ම ගැනීම මේ විදිහටම ගන්න ලැබේවා කියන එක තමයි ඉතින් අපි ආශිර්වාද කරන්නේ. ගොඩක් ස්තුතියි. හරි බොහොම ස්තුතියි.